මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ජොබ් එකක් හොයාගන්න ඕන. ගෙදර ප්‍රශ්නත් වැඩි. සල්ලි නැති වෙනවා. ලහි පිටවත් බලන්න ටිකක් ඉන්නේ. ජොබ් තියෙන පත්තවල දැන් තියෙන ජොබ් පස්සේ මේ තියෙන්නේ විද්දෙනී කිසෙල් කරටුවක වැඩ කිරීමට තරුණ මහතෙකු සොයයි. නවාතැන් පහසුකම් ඇත. කෑම බීම ඇත. අපෝ ඊ පැත්තේ යන්න බෑ. ඒක හරියන්නේ නැහැ. කැත්තේ උදැල්ලේ වැඩ දන්නා කේදොර වැඩ දන්නා තරුණ මහතෙකු සොයයි. නවාතැන් පහසුකම් කෑම බීම බේතේ අම්මා මේ තියෙන සුපිරි ජොබ් එක ඔක්කොම දෙනවා බොල. ඒක ගොල්ලක් ගන්න ඕනේ. බලබල ඉඳලා හරියන්නේ සෙට් වෙච්ච වෙලාවට කතා කරනවා. හරි ජොබ් එක සෙට් වුණොත් කොල්ල හෙට ගියා. හෙලෝ ගෙදර වැඩ කරන්න කවුරු හරි හොයනවද ලොකු සර්? ඕ හරි සර්. හෙට හරි සර් හරි මං හෙට අනිවාර්යෙන් එන්නම්. හරි සර් මං දෙන්න එන්නම් සර්. හරි තියන්නම් එහෙනම්. හරි සර්. मार बहस लगे गुड नाइट कॉमेडी का कॉल है ओके अप्पा पट्ट बड़गिनी कॉमेडी का कॉल नहीं अब क्यों रहा है मालूम अरे पापा बैठे करते नहीं खाओगे अरे मानता मैं दाम दस गाने में किका गए ना अंडा डे में नहीं बा Pada feeling ke wasa miss party da ku salik call king sati hagin ku hali tamat ke gitya dala rolling ke finish in the morning ke beyan kom da killing ke come hari ජීවිත වැඩි හරිය ගෙවුනේ අපේ පාරේ උපතින්ම දාංගලේ මේ කොමත දී නාරේ අපි නම් දිලත පාගලෙක් කොමත් ඉන්නේ ආතලෙක් මොල කන මීටර කෙරන් මන එක මාලේ Sanam Ratarani Satutin Namma
බයින්නේ පෙරකල පවක් දලඳුනේ සෙනෙහස මට අහිමි වුණේ ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් බයින්නේ පෙරකල පවක් දලඳුනේ Yo, 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 kannada vanna innona mulla mutuna kana barenna tennone alla suwete innone this new style no let's go so no hungry I am hungry. Come. මේක වල ඉස්සෙල්ල වැඩ කළදී ගෑනු මිනිස්සු නෙවෙයි මේ හැටි නේ. දැන් ජරාවෝ Yes. hello this one new server මොකක්ද දුඩු බේබි? ඔයාද අලුත් වැඩ කරන්න කියලා ඔව් මම හරි දෙන්නේ. අපිට මොනවද කන්න තියෙන්නේ මාළු කන්න පුළුවන්. ළමයි. පන්නේ. මඩාම. බඩගිනි ගොඩා හරි. ඉතින් විනාඩි 5ක්. මට තේරෙනවා අංග දැක්කන් දුඩු දෙන්නේ පරිකිනි වෙලා ඇති වෙනකෝ දෙන්නේ දුඩු බේබි. බේබි. let's go විනාඩි 10න් කතා කරන්න. okay let's go my sister මේ බොල දෙරින් ගහ රමුටන් මින්න කොම්බුට වලි ගිලපු වගේ. ඔව් ඉතින් අර මේ සයිකල් දැක්කම මේ තේලින ඇති මේවා දෙන්නේ දෙක තුනක් තුනක්ද? මේක නර කෑ ගහන්නේ බඩගිනි කියන. දැන් දීපන් ඉතින් මේ ටිකක් මම වෙන විදියට මොකද මේ හත්තින් කියලා අරුන් දෙන්න බැටි වේද දන්නේ නැහැ. කමක් නැති මේකද තියෙන්නේ. මොකද වරගෙන හාල්ට අරුන් කියන තරමට කොහොමද අර බෝල වගේ මහත් වෙලා ඇත්තේ කොච්චර ලොකු දෙයක් ලස්සනයි. අර කොටානම් බන්නේ පොඩි බේබි ඌනේ පිස්සෙක් වගේ නිකී කිව්ව දොඩුවනවා. එතන භාෂාව වරදන්නේ තමයි විදිහේ යන්නේ. පොඩි බේබි ඉංග්‍රීසි මාස්ටර් වගේ කිව්වා. මට තේරෙන්නේ නැහැ. පත්‍රේ දාලා තිබුණා හැම ඉංග්‍රීසි වල. ඒගොල්ලෝ ඉංග්‍රීසි වල වැඩ යැත්තුගලෙන් තෝන්නේ ගමන් කන්කන්දරම්ම තමයි ඉන්නේ වෙන්නේ මට. මගුලක් කරනවත් දන්නේ නැහැ මේකේ මම දෙයි නම් කෝල් ගන්න එක කෝල් එක ආන්සර් කරන්නේ නැහැ නේ. ඒ අම්මලාට ඕනේ දෙයක් නැහැ නේ. හෙලෝ සුදු බේබි ඔය තමසේ ඉන්නේ. තවසු දෙද මම කෝල් කීයක් ගත්තද ඔයි? ෆෝන් එක ආන්සර් කරන්න බැරිද? මාත් මේ ෆ්‍රී වෙලාවට කෝල් එකක් ගන්න නේ. මටත් මේ වැඩ තියෙනවා. ගාමන්ට් එක හරිය වැඩ තියෙනවා. තමසර කෝල් එක තමස ආන්සර් කරන කෝල් එක. ඉඳාගත්තා. ඉදුම නින්ද යනවා. දැන් ඊයේ ඉඳන් තාම නෙදී. මම ඊයේ ගියරදවට කෝල් එකක් ගත්තේ. දැන් එතන ඉඳන් තාම නෙදී. TikTok කරා. අනේ රෙද්දක් කියවන්න එපා. TikTok නේ ඕන රෙද්දක් කරගන්න. කෝල් එකක් ගත්ත ආන්සර් කරන්න. අරත් මේ වැඩ තියෙනවා. ඕකෝක් ගන්න. කවුද උතන ඉන්නේ? කියනකට උත්තරයක් දෙන්න හැම එකකට හුක් 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 ගා ඉන්නවා. කතා කරන බැරි ෆෝන් එකේ තියෙන ඔයි. चलेगा
මුන්ට කියලා කිසිම වැඩක් කරගන්න බෑ. මගේ කෙල්ලගේ කෑම එක පරක්කු වෙලා පරබල්ලෝ මෙච්චර වෙලා. මගේ චූටි නෝන දැනගත්තු ඉතින් කෑම එක පරක්කු වෙලා කියලා මට විසමක් වෙන්නේ නෑ යකෝ. ඕට තලින්දුවා. කොහෙද පරබල්ලෝ තෝ ඉන්නේ? කෙල්ලගේ කෑම එක පරක්කුයි. කිය ඉන්නේ නැතුව වැඩේ කරන්නම පෙන්නපන්. ට්‍රැෆික් ලකෝල් නෙමෙයි. ඕනෑට කරන් හරි මගේ කෙල්ලගේ කෑම කරමරෙන් බං. ඒකිට බඩිකින්නේ හැදිලා. දන්නෝනේ සුදු දෙවිට කන්න නැතුව ඉන්න බෑ කියලා. ආව පිස්සෙක් කරන්න එපා මෝඩයා. ඉක්මනට කරෙන්. මුන්ට කියලා කිසිම වැඩක් කරගන්න බෑනේ යකෝ. Shit. हाँ बोल ला तो कौन बंग आवे ये दावे वाडिया අමන්න කමන්න මේ මින්න वाडिया बंग वाडिया අමන්න මෙහෙම ඉන්න वाडिया बंग හරි कौन तो खोलो को नाम මන් ලොකු සර් චන්ද්‍රපාල ලොකු සර් चंद्रपाल थे वो गम को ले මං කිමිස්සේ मिस्से කිමිස්ස ලොකු සර් දන්නේ නැද්ද बोलना नहीं का तभी करे इस तरह ना कि मिस्टर रिंगुआ දැන් කිසිම රින් ගන්න වෙලාවක් නැහැ බං. රින් ගන්න නෙවෙයි කිමේ සීගේ ගලේ යන්න තියෙන්නේ චන්ද්‍රපාල කොහොමද සර් මට පේනවා ඔබ හොඳ කොල්ලෙක් කියලා. හැබැයි මෙහෙමයි. මගේ පොඩි උන් දෙන්න බලාගෙන මගේ බල්ලෝ දෙන්න බලාගෙන ඕ ලකියයි රණයයි ඕ උන් දෙන්න බලාගෙන නාවල එක්කම ලොකු සර් පිළිවෙල කරන්නේ ඒව ඔක්කොම පිළිවෙලට කරගෙන ඔබට කොහොමත් පත්ති පිටියේ වැඩ පිටිපස්සේ යන්නේ නැහැ. ඇත්තම දැල්ල වැඩ ඔක්කොම සුපිරි ඒවත් කරගෙන ගේ දොර වැට්ටික් කරගෙන ඔබට ඉන්න තියෙන්නේ. පතු ගාලා කෑම ටික හදලා දීලා හැබැයි මෙහෙමයි. ඔයගොල්ලෝ සර් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම කවදාවත් කිය ඉන්නේ නැහැ. හරිද? කරලම තමයි පෙන්නන්නේ. හරිද ලොකු සර් ඒකින්ද ඔබත් මගේ ප්‍රතිපත්තිය හිටියොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. මං අනිවාර්යයෙන්ම සර් කරලා පෙන්නන්නම් කී ඉන්නේ බොහොම කොල්ලෙක්.
චන්ද බාලයා. ඔබ දන්නවද? ඔව් ලොකු සර්. මේ තමයි මගේ වස්තුව. ඔව්. මූණ තමයි ඉතින් මගේ මේ ඊට කඩන් සේරම. ඔව් ලොකු සර්. මේ බාහිර දෙන්නනේ ඒක. මේ ඉන්න මගේ ස්ටු බේබි. මම මලක් වගේ අම්මත් නැතුව පොඩි කාලේ ඉඳන් මේක බලාගත්තේ. ඔව් ලොකු සර්. ඔව්. මේක තමයි මගේ වස්තුව. නේද? හැබැයි මෙහෙමයි. ඔබ මගේ පොඩින් දෙන්නත් බලාගෙන ගෙදරතොර වැට්ටික් කරගෙන ඉන්න තියෙන්නේ. අමාරු පෙනික? ඇයට ඕන නෑනේ මට විතරක් ඇත්තේ. දන්නේ නැද්ද? කන්නම තමයි ඕන. Papa, please come here, swimming pool. Please come here. අයෝ කරා. මගේ චූටි මාත්‍යා. අනේ මදාම. Unlucky. Go, go. හරි හරි රන් දෙන්න එපා. දන්නේ නැද්ද ඉතින්? මගේ කෙල්ල මට ආදලේ. ඔව් ඉතින්. ලොකු සර් දාදනේ නේ. Let's go baby. Come. ආත්තනා. චන්ද්‍රපාල ඔතන බට්ටි ගස් කරලා දාලා පූල් එක පැත්තට සෙමි පටස් වරෙන්. මම බේබිලත් එක්ක නාන්න යනවා. Papa, let's go. Faster. බොල මුම් බේබිලා වෙන්න විදියක් නැහැ. කාලා නෙවෙයි තැරි ගහෙන්න කාලා. නාරන් ලෙලි විතර. නෑ මෙරෝ දෙබ්බුල. ඔක්කොම කිව්වොත් ඉතින් මුන්නන් ලොකු සර් නඩත්තු කරගන්න බැරි වෙයි මෙහෙම ගියොත්. අක්කලා දාලා කොහොමද කරනවා පූල් එක පැත්තට. Dada, this side, this one. පාලයා ඔව් ලොකු සර්. ඔබට මං කිව්ව කතාව මතකද බං? මතකයි ලොකු සර්. කවදාවත් කිය ඉන්න එපා. කරලම පෙන්න එපා. මං හැදුනෙත් එහෙමයි බං. कोटु कैली सोयला परडल कोलගෙනලා තාලයකට කියලා පොඩි කුරුළුගයක් සදාලා कोटु कैली सोयला परडल कोलගෙනලා තාලයකට කියලා පොඩි කුරුළුගයක් සදාලා අම්මට සිරි ජොනියා මොකෝ වෙන්නේ? ඕඩරේ පැත්තේ මොකෝ තත්ත්වේ? අම්මා එහෙමද? එහෙම තමයි වෙන්න ඕන. ගාන්න බරු ටික ලයින් කරලා ඉවර වෙලා පැත්ත ඇදුවන් පස්සේ උන් දන්නව වැඩේ කරගෙන යන්න. ඒ වගේ මිනිස්සු ටිකක් දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ බොනියා. අනිවාර්යෙන් ඒක තමයි. අනිවාර්යෙන්. ඒක තමයි මම කියන්නේ. උන්ට ගහන්න බැරි නම් වෙඩි කියලා දාපන්. වැඩේ ඉවරයි නේ මචං. අනිවාර්යෙන්. මොකද්ද බං ඒක නෙමෙයි මේ අර කතන්දරේ. අර ඇයි බං හැමතැනම ඇයි බං මේ ආප්පකට තැන් වල දාලා හදිස්සියට ආප්පයක් කන්න යන්න තිබුණු තැන් වල දැන් ආප්පයක් කන්න නැහැ. කවුද බං මේ ආප්ප හදන එක? ඒක තමයි. අනිත් එක යකෝ මම යවුව කන්ටේනර් පෙට්ටි 4 මම යවුව ඒක තමයි මම යවුව කන්ටේනර් පෙට්ටි 4න් 3ක් උන් අරන් ගිහිල්ලා එකක් මට තියලා ගිහිල්ලා ඌ කවුද කියලා හොඳට හොයලා බලලා
කියන දේ අහන්නේ නැත්තම් කපන්න බැරි නම් පිටිසිල මරලා හරි දාපන්. ලොකු සර් මම මේ ආවේ මේ ලොකු සර්ට පොඩි ආරාධනාවක් කරන්න ඕන. මොකද්ද බං ආරාධනාව? හරි හරි බං ඉස්සලා වාඩි වෙනකෝ. නෑ ලොකු සර්. වාඩි වෙන ඕනේ නෑ. වාඩි වෙන කිව්වම. කමක් නැති ලොකු සර්. කමන්නේ කතා කරන දෙයක් බං කතා කරපන් වාඩි වෙන. ප්‍රශ්නයක් නෑනේ. කියපන්. මොකද ප්‍රශ්නේ? මොකද බං උඹගේ මේ ආරාධනාවක් තියෙනවා කිව්වේ? මේ ලොකු සර් එතන පොඩි කොස්සක් තියෙනවනේ ලොකු සර්. කොස්ස මොකද කොස්සක් කියන්නේ? ඒට කසාද බඳින ලොකු සර් මම. යකෝ කොස්සෙන් නෙමෙයි තොට ගහන්න වෙන්නේ කැට්ටු දැල්ලෙන් බල්ලෝ. ඊට කතාද කියාගෙන යකෝ තෝ දැන් කියන්නේ. ඉතින් ලොකු සර් මම කිව්වේ කී නේද කරලා පෙන්නන්නේ කියලා. ඉතින් ඊට කසාද ලොකු සර්. අනේ ලොකු සර් එන්නම ඕන හිත අනිවාර්යයෙන්. ඒ වුණාට මම යකෝ කමන්නේ. හැබැයි ඔබ මගේ වචනයට ගරු කරා. ඔව් ඉතින් ලොකු සර් කියන දේ මම කරන්නේ ඉතින්. මම ඒක කියන ලොකු සර් හිත තමයි කසාද. හරියට එන්නම ඕන ලොකු සර්. හරි බං. එන ගමන් ඔය ආප්පයක් කාලා දෙකක් බීලා එන්න මේ පරක් වෙන්න තමයි වෙලාසින් වෙන්නේ සර්. හරි. ඔබ එහෙනම් ඔබට ඔක්කොම සල්ලි උමනා ටික සුදු බේබි දේවි. සුදු බේබිගෙන් ඉල්ලගෙන සුදු බේබි හම්බෙලා යන්නම් මම බේබි හොයලා හරි. සුදු බේබි හම්බ වෙලා ඕන දෙයක් ඉල්ලගෙන අවශ්‍ය සල්ලි මුදල් ටික හරි, දෙන්න. හරි. ඔබ වැඩේ කරපුව හොඳ කොල්ලා. අනිවාර්යෙන් ඔබ මගේ වචනේ පිළිගත්තා කියන්නේ ඒක ඉතින් ආයි නෑ උඩින් මම යන්න. යන්න ලොකු සර් කිව්වා හරි බං හරි. ඔබ මංගලම්. හරි. ඒවා. හරි බං. जय मंगलम शुभ සොල්ලින් දාලා ඉන්න පොට්ටක් දුර වෙලි. චන්ද්‍රපාල යෝ ලොකු සර් මොකක් පරක් උනේ වැඩරාජකාරවලු තිබුණා මේ ඉතිහාසෙම මේ මේ ඉංග්‍රීසි ඉවර වෙලා මේ ක්ලාස් ගිහලා තාමනේ ඔය බල තුනත් එක්ක ළමයි ආවේ. ඔව් මොකද කතාවද කෙරුණේ ඔබගේ? ඒ ඔක්කොම කොටලා ඉවරයි ලොකු සර් වාඩි වෙන්නකෝ මට උඩු කතාවද බැන්දේ නන්නේ. ලොකු සර් මම කියන දේ කී නේද කොල්ල වෙන්නන්නේ කියලා හරි බම්බාරි හොඳ කොල්ලා. හරි එන ලොකු සර් වාඩි වෙන්න ලොකු සර් මේ රත් වෙන්න පොට්ටක් ගන්නවද බත් තුට්ටක් කනවද රත් වෙන ගහක ආයෝ කරගෙන ඉන්න වෙලාවක් නැහැ බං. ඔබ දන්නවනේ ඉතින් මට තියෙන බිස්නස් ටිකත් එක්ක ඕනි ඉතින් ලොකු සර් කිව්වට රාජකාරි මන් දන්නේ ඔව් ඒක තමයි බං මේ දන්නවනේ ඉතින් මේ හරි ඒක උලන්නේ නැහැ ඔබගේ. අනමල් යනපර එක පොට්ටක් බලන්න. හරි ලොකු සර් ඉතින් ලොකු සර් යන්නත් හදිසිනේ මං එක්කන් ඉන්නම් අන්න ඇතුලේ ඉන්නවා යකෝ චන්ද්‍රපාල දුබේබි ඕමගේ යකෝ චන්ද්‍රපාලයා ඕමගේ මොනේ දෙලිගෙනම ලොකු සර් මම කිව්වේ ඉතින් මට කී නේද කොල්ල වෙන්නන්නේ කියලා මම සුදු බේබි එක්කන් ආව ලොකු සර් යකෝ මොකේ කෙල්ල යකෝ කොරියා කොරලව පෙන්නවද මට කොරලව පෙන්නවා චන්ද්‍රපාල ඔන්නෝ නැගිට බල්ලා මේ වරෙල්ලා